ක්වොන්ටම් ෆිසික්ස් අපිට තියෙනවද ලොකුවට නෑ යම් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් කෙමිස්ට්‍රි වලයි සුළු ප්‍රමාණයක් ෆිසික්ස් වලයි තියෙනවා. කාලය හරහා යන්න බලන්න ඇයි ඕගොල්ලෝ ප්‍රශ්න කාලය හරහා කොහෙන්ද? කාලය හරහා යන එකේ බෑ කියලා කියන ප්‍රධාන හේතු සාමාන්‍යයෙන් කතා කරනවා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අර ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියලා තියෙන්නේ අහලත් ඇති සමහරක් විට. ඒ කියන්නේ ඒ ඕවා ඉතින් අර තර්ක විතරයිනේ කරන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධ විවිධ මතවාදනේ තියෙන්නේ. එතකොට කවුරුත් එහෙම නිශ්චිත වශයෙන් කරලා නැහැ. කාලය හරහා යනවා කියන අපි ඕන වෙලා මනුස්සයෙක් ඉතින් කාලය හරහා යනවා තමයි කොහොමත් නෝමල් ඉද්දි. එහෙම නෙමෙයි කාලය හරහා පිටිපස්සට හරි වැඩිපුර ඉස්සරහකට රියාමක් නෙවෙයි කතා කරන්නේ. ඒක බෑ කියලා පැත්තරත් තර්ක තියෙනවා පුළුවන් කියන පැත්තරත් තර්ක තියෙනවා. ඉතින් තාම එහෙම නිශ්චිත මේකක් හොයාගෙන නැහැ. කොහොමරි මේ බෑ කියන පැත්තට තියෙන කාරණා දෙකක් මම නිකන් කියන්නම්. Taman කැමති නම් මේ කාලේ වෙන වැඩක් නැහැ නේ ඔය හොයන්න ඕන. කාලය හරහා යන එක ප්‍රැක්ටිකල් නෑ කියන එකට තියෙන හේතු දෙකෙන් හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධාන දෙකක් අතරින් එකක් මුලින් කියන්නම්. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් හදිසියවත් කාලය හරහා යන්න පුළුවන් කියන්නකො. ඔයා කාලය හරහා යන අතීතයට. හරිද? දැන් ඔයා මේ ඉන්නේ. එතකොට කොහො ඔයා වෙන එකක්. මේ ඉන්නේ ඔයා කාලය හරහා යනවා කොච්චර කාලයකටද දන්නවද? ඔයාලගේ 100 පොඩි කාලෙට යනවා ඔයා. මේ 100 තාම පොඩි අවුරුදු 8යි. වයස අවුරුදු 8යි. ඊට පස්සේ මේක පොඩ අමානුෂික වෙන්න පුළුවන් මෙහෙම කියනක ඔයා ගිහිල්ලා 100ව මරනවා. හරි. ඒක කතාව සඳහා විතරයි කියන්නේ 100ලා මරන්න යන්න එපා. කොහොම හරි මේ ගිහිල්ලා ඔයා 100ව මරනවා. මොකද ප්‍රශ්නේ? 100ව මැරුවේ කවුද? 100ගේ වයස 8යි. 100ගේ පුතාගේ පුතා ඔයා. තාම ඔයාගේ තාත්තා ඉපදිලාමත් නැහැ. මේක වෙද්දි. ඒ වගේ හරි දුවගේ පුතා හරි මොකක් හරි එකක් හරි දුව හරි මොකක් හරි යන ඒ පරම්පරා දෙකකට පස්සේ කෙනෙක් නෝ. එතකොට මේ මිනිස්සයා නැති වුණාම මූ කොහොමත් නැහෙනේ. ඔයා කියන එක නා එන්නේ 100ගේ පරම්පරා දෙකකට පස්සේනේ. ඕක එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ වැඩේ උත්තරේ අතාත්වික තැනකින් නතර වෙනවා. ඔයා ගිහිල්ලා ඔයාගෙම 100ව පොඩි වයසේදී මැරුවොත් ඒ කියන්නේ තාත්තා හෝ අම්මා හෝ කියන්නේ 100ගේ ඊළඟ පරම්පරාව උපදින්නෙත් නැහැ. එතනින් පස්සේ ඔයා කියලා එකෙක් උපදින්නෙත් නැහැ. ඒතර 100ව මැරුවේ කවුද? ඒතකොට දැන් හිම එකෙක් එන්න විදියක් නැහැ. ලෝකේ එන අභව්‍ය තැනකට යනවා අතාත්වික තැනකට යනවා. ඕක එකක්. ඒක පැරඩොක්ස් එකක්. අර පැහැදිලි කරන්න බැරිව හිර වෙන ඒවාට අපි කියනනේ පැරඩොක්ස් කියලා. මේක ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක කියන්නේ 100 සම්බන්ධ මේක 100 හරි අම්මා හරි ආච්චි හරි ඕන එකකට මේක මේ concept එක විතරක් තේරුම් ගන්න අදහස ඕන එකට ඇප්ලයි කරත හැකියි. ඒක එකක්. අනිත් මං හිතන්නේ ලොකු ප්‍රශ්නේ අර හිතන්න ඔයා කාලය හරහා පිටිපස්සට යනවා කියලා අවුරුදු භාගයක් පිටිපස්සට යනවා කියලා. ඔයා මෙතන ඉඳන් මොකක් හරි මැෂින් එකක් හරි මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් හරි පාවිච්චි කරලා කාලය හරහා පිටිපස්සට යනවා අවුරුදු භාගයක්. S2 පියාගෙන යනවා කියන්නේ. නිසා S2 අරිනවා. එතකොට ඔයා ඉන්න තැන සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් එනවා. ඇයි? දැන් හරි ඔයා දැන් ඉන්නේ පෘථිවියේනේ. මේ ඉන්නේ පෘථිවිය. අපිට මේ තියෙන ඉර කියලා. ඒතර පෘථිවිය ඉර වටේ යනවනේ. එතකොට අද පෘථිවිය මෙතන නම් අවුරුද්දක් ඇතුළත තමයි ආයි මෙතෙන් දෙන්නේ. මීට අවුරුදු භාගයකට කලින් පෘථිවිය තිබ්බේ මෙතන. දැන් ඔයා කාලය හරහා යන්න කලින් හිටියේ මෙතනනේ. ඔයා යන්නේ කාලය හරහා විතරනේ. අවකාශය හරහා වෙන තැනකට යන්නේ නැහැ. ඔයා එතන ඉඳන් කාලය හරහා පිටිපස්සට යනවා. කාලය හරහා පිටිපස්සට ගිහිල්ලා අවුරුදු භාගයක් රිවර්ස් එකට ඇද්දි ඔයා අභ්‍යවකාශෙ ඉන්නේ. ඇයි පෘථිවිය අරෙහි? ඇයි නම පෘථිවිය ඉරවට කරගෙනවනේ. ඒතර අවුරුදු භාගයක් එහෙනම් අවුරුද්දේ වයින් යන්න ඕන පෘථිවියෙම මත වෙන්න. හරි. ඒතර අවුරුද්දේට සැරයක් ආයෙ මෙතෙන් එනවා කියලා වගේ හදාගත්ත හැකි. ඕකේ වුණාට තව තියෙනවනේ මේක ප්‍රසාරණය වෙනවා. අනම්මනම් තව කතන්දර තියෙනවා. ඒ හින්දා කාලය හරහා විතරක් යන එක තේරුමක් තියෙන දෙයක් නෙවෙයි. එහෙමනම් කාලය හරහා යන ගමන් ඒ කාලයත් එක්ක අපි ඉන්න අවකාශයේ ගමන් කරන තැනටත් අපි යන්න ඕන. එහෙනම් කාලයයි අවකාශයයි දෙකම හරහා යන්න ඕන. මොකද මෙතන ඉඳන් අවුරුදු භාගයක් පිටිපස්සට ගියාම අපි මෙතන හිටියට පෘථිවිය මෙතන නෑ. පෘථිවිය වෙන කොහෙවත්. අපි අභ්‍යවකාශය කියන්නේ ශනික අර මේව වෙලා යයි ගල් වෙලා මේව වෙලා යනවනේ. එතකොට ඒකත් තව ප්‍රශ්නයක්. ඔය වගේ අර මේ ප්‍රායෝගික ලෝකයේ තාත්වික
ඒ දේවල් එක්ක බැලුවාම නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම හැබැයි මෙවට විවිධ තව තව ප්‍රතිතර්ක එහෙමත් තියෙනවා. તો හොයන්න කැමති නම් හොයන්න හොඳ පැත්තක්. ඉතින් ඉන්ටරෙස්ටිං. ඉතින් කිසි තේරුමක් නැහැ. ඉතින් ඒක කියලා අපිට යන්න හම්බෙන්නේ නැහැ නේ ඔක. දන්නේ නැහැ කවදාද පුළුවන් ඉදර නමුත් ඊටාම අඩු chance එකක් නේ ඔක කළ හැකි දෙයක් වෙන්න තියෙන. නමුත් ඉතින් අර විනෝදෙට වගේ තමන් එහෙම පොඩ්ඩක් හොයලා බලන්න කැමති නම් අර හිතන්න හොඳ දේවල් තියෙන එකක්. කාලේ හරහා විතරක් යන එක තේරුමක් නැහැ. අවකාශය වෙන කොහෙවත් තියෙන්නේ. එහෙනම් ඒක හරහාත් යන්න ඕන. අනිත් පැත්තට අර 100ගේ ප්‍රශ්නේ. ඉතින් ඔහොම මේ ඒකේ මතවාද තමයි තියෙන්නේ. ප්‍රායෝගික එහෙම ප්‍රැක්ටිකල් කියලා එකක් නැහැ නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් අපි හොයාගෙන නැහැ. බලමු ඉතින් කොහොම තමයි ඒවා හොයන්න. තව මේකේ න ගොඩක් තියෙනවා. ඔක පුළුවන් කියන පැත්තට තියෙන තර්කත් ඔය වගේ තියෙනවා. ඉන්ටර්නෙට් එකේ අර හැමෙන් හොයන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති නම්. හරි අපේ වැඩේ දැන් ඒක නෙමෙයි අපි කැතෝඩ කරන